සුබ දවසක් වේවා හැමෝටම වෙබ් ප්‍රෝග්‍රෑමින් වන් සබ්ජෙක්ට් එකට අදාළව eShop වෙබ් ඇප්ලිකේෂන් එකේ සයින් අවුට් එක මම කොහොමද හදාගෙන තියෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන සයින් අවුට් එක මම මේ සයින් අවුට් එක හදාගෙන තියෙන්නේ හෝම් පේජ් එකේ හෙඩර් එක ඇතුලේ. මේ සයින් අවුට් අපි මේ වෙබ් පේජ් එකට ලොගින් වුණාට පස්සේ රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ලොගින් වෙලා ආවට පස්සේ අපිට අපේ දීපු යූසර් නේම් එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මෙතන අපි සයින් ඉන් වෙලා නිසා සයින් අවුට් කියලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ සයින් අවුට් එක ක්ලික් කරාට පස්සේ අපිට ලොග් අවුට් සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් එනවා. අපි ඒක ඕකේ කරාට පස්සේ අපිට අපේ සයින් අවුට් වෙච්ච එක අපේ අයින් වෙනවා. ඒ කියන්නේ අපි සයින් ඉන් වෙනකොට අපේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි මෙතන කුකී එක ස්ටෝර් වෙනවා. ඊට පස්සේ අපි මේ ඒ සයින් අවුට් කියන සයින් අවුට් එක ක්ලික් කරාට පස්සේ අපි ලොග් අවුට් වෙන නිසා අපේ කුකී එකත් එහෙම ඩිස්ට්‍රොයි වෙලා යනවා. ඊට පස්සේ කුකී එකේ අපේ ඊමේල් පාස්වර්ඩ් නැති නිසා අපිට ආයෙමත් සයින් ඉන් හරි රෙජිස්ටර් හරි වෙන්න කියලා කියනවා. අපි දැන් ආයෙමත් සයින් ඉන් ඕ රෙජිස්ටර් ගිහින් බලමු. මම දැන් මෙතන ඊමේල් එකක් දෙන්න. ඊමේල් එකයි ඊට පස්සේ පාස්වර්ඩ් එකයි. මම දැන් මෙතන රිමූව් මී ඔප්ෂන් එක දීලා සයින් ඉන් වෙන්න. සයින් ඉන් වුණාට පස්සේ අපිට ආයෙ බලා ගන්න පුළුවන් මගේ නම. ඒ වගේම තමයි මම දීපු නම. ඊට පස්සේ මේ තියෙන්නේ සයින් ඉන් වුණ නිසා සයින් අවුට් කියලා එක ආයෙත් පේනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ කුකී එකේ මගේ ඊමේල් එක පාස්වර්ඩ් එක මේ විදියට ස්ටෝර් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම ආයෙමත් මේ කුකී එක ඩිලීට් කරොත් එහෙම ඩිලීට් කරලා අපි බලමු මේ රීෆ්‍රෙෂ් කරාට පස්සේ අපිට ආයෙමත් සයින් ඉන් ඕ රෙජිස්ටර් කියලා එනවා. මේ විදිහට තමයි මම සයින් අවුට් එක හදාගෙන තියෙන්නේ. අපි දැන් බලමු මම කොහොමද සයින් අවුට් එක බෑක් එන්ඩ් එකේ කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන මගේ බෑක් එන්ඩ් කෝඩ් එක. මේ තියෙන්නේ හෙඩර් එකට අදාළ ෆයිල් එක. මම මේ තියෙන්නේ මෙතනින් මේ PHP ටැග් එකක් ස්ටාර්ට් කරලා මෙතන සෙෂන් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ සෙෂන් එකේ U කියලා කියන්නේ මගේ ඊමේල් එක. ඒ කියන්නේ මම මේක සයින් ඉන් වෙන්න පාවිච්චි කරපු ඊමේල් එක. ඒ ඊමේල් එක මේ සෙෂන් එකේ තියෙනවද? සෙට් කියලා කියන්නේ සෙට් වෙලා තියෙනවද? එහෙනම් ඒ ඊමේල් එක $data කියන වේරියබල් එකට ස්ටෝර් කරගන්න. ඒ ස්ටෝර් කරගන්න ඊට පස්සේ කියලා තියෙනවා මෙතන on click එකක් දාලා window.location home page. එතන ඒ සෙෂන් එකේ ස්ටෝර් වෙලා තියෙනවා නම් අපේ ලොකේෂන් එක හෝම් පේජ් එකට යන්න. ඒ වගේම තමයි මෙතන hi කියලා දාලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන ආයෙම PHP script ටැග් එකක් ඕපන් කරලා දාලා තියෙනවා. එකෝ කරලා තියෙනවා $data f name. ඒ කියන්නේ මේ data එකේ මම දැන් රෙජිස්ටර් සයින් ඉන් වුණාට පස්සේ මගේ ඊමේල් පාස්වර්ඩ් ඒවා ඊට පස්සේ ඒව සේව් වෙලා තියෙනවා සෙෂන් එකට. ඒකෙන් මගේ ෆස්ට් නේම් එක මම රෙජිස්ටර් වෙනකොට පාවිච්චි කරපු ෆස්ට් නේම් එක අරගෙන එකෝ කරන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ඒ වගේම තමයි සයින් අවුට් එකට ඔන් ක්ලික් එකක් දාලා සයින් අවුට් කියලා තියෙනවා මේ මෙතන බලා ගන්න පුළුවන්. මේ ඔන් ක්ලික් එක දාලා දැන් සයින් අවුට් කියලා තියෙන එක අපි JavaScript පැත්තෙන් බැලුවොත් මේ තියෙන්නේ ඒකට අදාළ කෝඩ් එක මෙතන Ajax දාගෙන තියෙනවා මම මේ තියෙන එක මෙතන Ajax දාගෙන මෙතනින් sign out process.php කියන ෆයිල් එකට මම රික්වෙස්ට් එකක් යවලා තියෙනවා post method එකෙන් අපි දැන් sign out process ෆයිල් එක බැලුවොත් මෙතන තියෙනවා PHP ටැග් එකක් ඕපන් කරලා session එක start. ඒ කියන්නේ session start එකක් දාලා ඊට පස්සේ මෙතන if statement එකක් දාලා තියෙනවා session එකේ u කියන්නේ. ඒ කියන්නේ මම
කුකි එකේ ඊමේල් පාස්වර්ඩ් ඒවා සේව් වෙලා තියෙනවා නම් ඊසෙට් කියලා කියන්නේ ඒවා සෙට් වෙලා තියෙනවා නම් මේ සෙෂන් එක නල් කරන්න. ඒ කියන්නේ නැත්තම් ඒ කියන්නේ සෙෂන් එකේ ඊමේල් පාස්වර්ඩ් අපි ඩිලීට් කරාට පස්සේ අපේ ඩේටා නැහැනේ. ඒක නිසා ඒක දැන් මෙතන නල් කියලා කියන්නේ නැහැ කියන වගේ එකක්. ඒක ඊට පස්සේ සෙෂන් එක ඩිස්ට්‍රොයි කරන්න. ඒ කියන්නේ අපේ සයින් ඉන් වෙලා ආවට පස්සේ අපේ ස්ට්‍රෝ වෙලා තියෙන ඒවා ඩිස්ට්‍රොයි වුණාට පස්සේ අපි ආයිමත් අර සයින් ඉන් or රෙජිස්ටර් කියන පේජ් එකට ඉස්සෙල්ලා ගියා වගේ අපේ ඒ තිබිච්ච කුකී එක අයින් කරන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඒක සක්සස් නම් ඉකෝ කරනවා සක්සස් නම් ඒක ස්ක්‍රිප්ට් පැත්තෙන් ගියාන් පස්සේ මෙතන රෙස්පොන්ස් එක මේ තියෙන සක්සස් කියලා එනවා. ඊට පස්සේ ඇලර්ට් කරන log out successful. ඒ කියන්නේ සක්සස්ෆුල් log out වෙලා කියලා ඇලර්ට් එක ගන්නේ. අර ඉස්සෙල්ලා මම පෙන්නුවේ සයින් අවුට් එක ක්ලික් කරාට පස්සේ log out successful කියලා ඒ ඇලර්ට් එක තමයි මේ ආවේ. ඒ තියෙන්නේ. ඊට පස්සේ ඒක වින්ඩෝ ලොකේෂන් ඊට පස්සේ සක්සස්ෆුල් විදියට ලොග් අවුට් වුණාට පස්සේ අපේ වින්ඩෝ එකේ ලොකේෂන් එක ඉන්ඩෙක්ස් එකට මාරු කරන්න කියලා තමයි මෙතන මේ තියෙන්නේ. හරි මේ විදිහට තමයි දැන් මම ආයි එක පෙන්නුවොත් ආයි සයින් ඉන් වෙලා එමු. මේල් එකක් දෙනවා ඒකට දාලා පාස්වර්ඩ් එක දැන් මේ ඔප්ෂන් එක දීලා සයින් ඉන් වෙනවා. දැන් බැලුවොත් මෙතන අපේ කුකී එකේ ඊමේල් පාස්වර්ඩ් ඒවා සේව් වෙලා තියෙනවා. ඒකින්ද අපි දැන් සයින් ඉන් වෙලා තියෙන්නේ. ඒකද මෙතන සයින් අවුට් කියලා පෙන්නනවා. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇලර්ට් එක දැන් පෙන්නනවා මේ සයින් අවුට් එක ක්ලික් කරාට පස්සේ මේ තියෙන log out successful කියලා ඇලර්ට් එක එනවා. ඊට පස්සේ අපි ආයෙමත් මෙතන sign in or register කියන එකෙන් ඉන්ඩෙක්ස් එකට ඉන්ඩෙක්ස් එකට මාරු වෙනවා. මෙන්න මේ විදිහට තමයි මම sign out එක හදාගෙන තියෙන්නේ. අපි ඊළඟට තවත් වීඩියෝ එකකින් හමු වෙමු.